අයිබෝන් සියලු දෙනාටම ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග ජාලය තුළ සිදුවන මාර්ග හානි පිළිබඳව තොරතුරු එසැනින් දැන ගැනීම සහ වාර්තා කිරීම සඳහා දැනට පවතින ක්‍රමවේදය සහ ව්‍යාපෘති පිළිබඳව විස්තර පහත පරිදි දක්වලා තිනවා. එතකොට අපිට මෙම ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට සිදු වෙනවා. මහජනතාව විසින් හානි වාර්තා කිරීම එකක්. අනිත් එක ආපදා අවස්ථාවලදී රජය මගින් මාර්ග තත්ත්වය නිරීක්ෂණය කිරීම දෙක. ඊට අමතරව මාර්ග හානි වාර්තා කිරීමේදී ක්ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ වෙනත් ආයතන විසින් මහජනතාවට මාර්ග හානි වලවල් සහ ගිලා බැසීම් නායම් එසැනින් දැනුම් දීම සඳහා පහසුකම් සැලසලා තිනවා මේ ඇප් එක තුරු. 1968 හදිසි ඇමතුම් අංකය මාර්ග සංවර්ධන අධිකාරිය සතු ක්ෂණික ඇමතුම් අංකය හරහා ඔබට ඕනම වෙලාවක ජාතික මාර්ගවල පවතින අවදානම් තත්ත්වයන් හෝ හානි වීම දැනුම් දිය හැකි මේ දැනට වඩාත් පවතින වේගාත්මක ක්‍රමවේදය. ඊට අමතරව අපි මාර්ග හානි වාර්තා කිරීමේ ඩිජිටල් පද්ධතියක් තියෙනවා. වෙබ් ඇප්ස් මෑත කාලිනව හඳුන්වා දීලා තිනවා. දැන් අපි දැනට මේ බලන එක road-lk.org වෙනි වෙබ් අඩවි. තව ජම්කම දුරකථනයක ඇතර මම කිව්වා දුරකථන යෙදුමක් තියෙනවා එකක් හරහා ඡායාරූප සහිතව මාර්ග හානි වාර්තා කිරීමට පහසුකම් පවතිනවා. මෙමගින් අදාළ අන්තර්ජාල ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තොරතුරු යොමු කරන්න පුළුවන්. ආපදා අවස්ථාවලදී ස්තුතියි.